මේ දවස්වල සමාජ මාධ්‍ය හරහා වොක්ස් ස්ටයිල් ඇනිමේෂන් අලුත් ට්‍රෙන්ඩ් එකක් වේගයෙන් පැතිරෙනවා. මූලිකවම නිර්මාණකරුවන් විසින් ලේයර්ඩ් පේපර් ස්ටයිල් විෂුවල් සහ ස්මූත් මෝෂන් ග්‍රැෆික්ස් භාවිතා කරලා ඩොකියුමන්ටරි, ඉතිහාසය, අපරාධ සහ අධ්‍යාපනික කතා නිර්මාණය කරනවා. මේ වීඩියෝ වලට ලැබෙන views ප්‍රමාණය ඇත්තටම පුදුම සහගතයි. මේව බලන්න ගොඩක් ආකර්ශනීයයි. බලු බැලමට ඔබට හිතෙන්න පුළුවන් මේවා මිල අධික මෘදුකාංග සහ සංකීර්ණ ඇනිමේෂන් ටූල්ස් පාවිච්චි කරලා ප්‍රොෆෙෂනල් එඩිටර්ස්ලා හදපු දේවල් කියලා. නමුත් ඇත්ත ඒක නෙවෙයි. මේ සම්පූර්ණ ස්ටයිල් එක AI භාවිතා කරලා නිර්මාණය කරන්නේ කොහොමද කියලා මම ඔයාලට මේ වීඩියෝ එකෙන් අද පෙන්නන්නම්. මේ Fox ස්ටයිල් ඇනිමේෂන්ස් හදන්නේ කොහොමද කියලා සිංහලෙන් පැහැදිලි කරපු කවුරුවත් ඉන්නවද කියලා මේ වීඩියෝ එක රෙකෝඩ් කරන වෙලාවේ මම බැලුවා. ඒත් ඇත්තටම එක්කෙනෙක්වත් හොයාගන්න ලැබුණේ නැහැ. ඒ නිසා මේ වීඩියෝ එකෙන් වොයිස් ඕවර් එක වගේම විෂුවල්ස් නිර්මාණය කිරීමේ ඉඳලා මේ සියල්ල එකට එකතු කරලා එඩිට් කරන සම්පූර්ණ ක්‍රියාවලියම මම ඔයාලට පියවරෙන් පියවර කියලා දෙනවා. මගේ වීඩියෝ නිර්මාණය කරන්න මම පාවිච්චි කරපු මාස්ටර් ප්‍රොම්ප්ට් එකත් මම දෙනවා. මේ ටියුටෝරියල් එක ඉවර වෙන්න කලින් ඒ ප්‍රොම්ප්ට් එක සම්පූර්ණයෙන්ම නොමිලේ ලබා ගන්න කොහොමද කියලාත් මම පැහැදිලි කරන්න. ඒත් ඊට කලින් මම දැන් මේ ඔයාලට කියලා දෙන ක්‍රමවේදය පාවිච්චි කරලා මම හදපු තප්පර 30ක මේ වීඩියෝ ක්ලිප් එක බලන්න. July 15th, 1982, Green River, Washington. Two boys on a bridge spot a body tangled in the current. Within days, more surface nearby. Detectives call him the Green River Killer. For years, the victims are mostly runaways and sex workers, easy to overlook. The task force grows. Suspects come and go. Then DNA technology catches up. In 2001, a truck painter named Gary Ridgway is arrested. He confesses to 49 murders. Investigators believe the real number is higher. හරියනම් අපි යම් වීඩියෝ එක හදන්න. මුලින්ම කරන්න තියෙන්නේ ChatGPT එක හරි Claude එක හරි ඕපන් කරගන්න. අලුත් ටැබ් එකක්. ඒකට මම දීලා තියෙන prompt එක full copy කරගන්න. මෙතන master prompt කියන තැන ඉඳලා පල්ලෙහාට ආවම මෙතන එනකම් copy කරගෙන එන Claude එකට මෙතන paste කරා. හරි. ඊට පස්සේ ඔයාලා reference ටික ගන්න මෙන්න මෙහෙම. crime document engineering source material කියලා PDF ෆයිල් එකක් අප්ලෝඩ් කරන්න කියනවා. මෙන්න මේ ෆයිල් එක. මේ ෆයිල් එක මම ඔයාලට ඩවුන්ලෝඩ් කරගන්න තැන prompt එකයි මේ ෆයිල් එකයි දෙකම එකට තමයි දෙන්නේ. මෙන්න මේ ෆයිල් එක. මේ PDF ෆයිල් එක මෙතෙන්ට අප්ලෝඩ් කරගන්න ඕන. හරි. අප්ලෝඩ් කරා. හරි. ඊට පස්සේ අහනවා මොන නිශ්චයද තෝරගන්නේ කියලා. මොන වගේ නිශ්චයද තෝරගන්නේ කියලා. හරිද? මෙතන තියෙනවා crime and documentary, history, money and power. මේ නියම පල්ලෙහාට ගොඩක් තියෙනවා. මෙතන නැති එකක් තියෙනවා නම් ඔයාලට ඒකත් මෙතෙන්ට ඇඩ් කරගන්න පුළුවන්. ටයිප් කරලා ඇඩ් කරගන්න පුළුවන්. මම මෙතන තියෙන පළවෙනි එකම සිලෙක්ට් කරගන්නවා. මේ crime and documentary කියන එක. ඒ හින්දා මෙතන තියෙන එකට හින්දා number 1 දීලා enter කරනවා. හරි. අපිට ටොපික්ස් 10ක් දීලා තියෙනවා. මෙතනින් එකක් සිලෙක්ට් කරගන්නත් පුළුවන්. නැත්නම් අපිට තියෙන ටොපික් එකක් ඩිස්ක්‍රයිබ් කරන්නත් පුළුවන් මෙතන. හරි. මම මෙතනින් සිලෙක්ට් කරගන්නවා Zodiac Killer, Green River Killer. Okay, මෙන්න මේක ගාලමු. The Green River Killers explain. හරි. මෙතන තියෙන පස්වෙනි එක මම තෝරගන්නේ number 5 දුන්නා enter කරා. හරි. ඊට පස්සේ අපෙන් අහනවා කොච්චර දිග වීඩියෝ එකක්ද හදන්න හදන්නේ කියලා. මෙතන දීලා තියෙන ඔප්ෂන්ස් අපිට තප්පර 30යි, විනාඩියයි, විනාඩි 2යි, විනාඩි 3යි, විනාඩි 5යි. හැබැයි මෙතන අපිට කැමති length එකක් දෙන්න පුළුවන්. විනාඩි 5, 10, 15, 20, 30ක උනත් දෙන්න පුළුවන්. මම ඔයාලට මෙතන ටියුටෝරියල් එකක් කරන්න හින්දා 30 seconds කියන එක තමයි දෙන්නේ. 30 seconds දුන්නා. හරි. අපිට මෙතන voice over එක දැන් ඇවිල්ලා තියෙන්නේ. හරිද? voice over එක copy කරගන්න. copy කරගෙන
පියන් 11 labs වලට Google එක සර්ච් කරන්න 11 labs කියලා පළවෙනි රිසල්ට් එකට යන්න ලොගින් දෙන්න. Google එක පාවිච්චි කරලා ලොග් වෙන්න පුළුවන්. ෆ්‍රී account එකේ ක්‍රෙඩිට්ස් රානයක් හම්බ වෙනවා. අපිට සාමාන්‍යයෙන් voice host කීපයක් කරගන්න පුළුවන්. හරි මෙතන මෙහෙම ඉන්ටර්ෆේස් එකට ආවට පස්සේ text to speech කියන එක දෙන්න. text to speech එක දීලා මෙතනින් ඔයාලා තා පොඩි දෙයක් කරන්න මොඩල් එක මේ 11 v3 කියන එකට මාරු කරගන්න. හරිද? ඊට පස්සේ මෙතන whisper කියලා ටයිප් කරලා ඔයාලගේ ස්ක්‍රිප්ට් එක පේස්ට් කරගන්න. ස්ක්‍රිප්ට් එක පේස්ට් කරලා generate speech කියන එක දෙන්න. July 15th. හරි මෙතන අපිට මේ output දෙකක් කියනවා. කැමති එකක් play කරලා බලලා කැමති එක දාගන්න පුළුවන්. download කරගන්න පුළුවන්. හරි පළවෙනි එක තියෙන්නේ Windows of the current. The days, more surface nearby. දෙවැනි එක July 15th, 1982, Green River, Washington. Six is all in. මට පළවෙනි එක හොඳයි වගේ හින්දාම පළවෙනි එක download කරගන්න. හරි ඒක download කරලා අපි ආයින් chat එකට. ඊට පස්සේ කියනවා හරි. generate කරගෙන ඉවර නම් මෙතන proceed කියන එක enter කරන්නලු. proceed copy කරගත්තා paste කරා enter කරා. හරි අපිට ස්ක්‍රිප්ට් එකට අදාළව සීන්ස් 15ක් තියෙනවා. හරි ඒ 15ට අදාළව ඉමේජ් ප්‍රොම්ප්ට් 15ක් ජෙනරේට් කරගන්න තියෙන්නේ. මේ ප්‍රොම්ප්ට් එක දෙන්නේ ටෙක්ස්ට් ෆයිල් එකක් විදියට. එතකොට ටෙක්ස්ට් ෆයිල් එක ඇතුලේ ඉමේජ් 15 ජෙනරේට් කරගන්න ප්‍රොම්ප්ට් 15ක් තියෙනවා. ඒක අපිට ගන්න ඕන නම් මෙතන next කියලා ටයිප් කරන්න කියලා කියන්නේ. හරි next කියලා දෙන්න. හරි මේ තියෙන්නේ අපේ වීඩියෝ එකට අදාළව සීන්ස් වලට තියෙන ප්‍රොම්ප්ට් එක. ඉමේජ් ජෙනරේට් කරගන්න තියෙන ප්‍රොම්ප්ට් එක මේ. හරිද? යන්න ෆ්ලෝ එකට. ෆ්ලෝ එකට ගිහිල්ලා එතන ඉමේජ් මම මේ වෙලාවේ මෙතන වාට කැමති එකක් දෙන්න පුළුවන්. 16 9ක් පුළුවන්. 9 16ක් පුළුවන්. මම මේ වෙලාවේ හදන්නේ 16 9 size එකට දීලා Canva banana 2 generate එකයි දෙන්න. හරි මෙතනදී දැන් මේ එක ප්‍රොම්ප්ට් එක කොපි කරන් ඇවිල්ලා මෙතන පේස්ට් කරලා වෙන වෙනම ඉමේජ් ටික හදා ගන්නත් පුළුවන්. ඊට වඩා ලේසි මේ ඔක්කොම ටික එක සැරේට ජෙනරේට් කරගන්න පුළුවන්. හරි ෆ්ලෝ එකට ඇවිල්ලා ඒජන්ට් එක ක්ලික් කරන්න. ඊට පස්සේ එයාගේ මෙතන මේ settings කියන එක දෙන්න. මෙතන always දෙන්න. ඊට පස්සේ මම size එක select කරගත්තේ මේකනේ. මේක දෙන්න 16 9 එකයි. ඊට පස්සේ nano banana 2. හරි වීඩියෝ ජෙනරේටර් වලදී මෙන්න මේ දෙක තමයි තියෙන්නේ. එහෙම දීලා save කරගන්න. ඊට පස්සේ දීපු prompt එකේ යටටම යන්න. prompt එකේ යටටම යන්න. මෙන්න මේක multi image prompt කියන එක copy කරගන්න. copy කරගෙන flow එකට ඇවිත් මෙතන මේ මෙතන paste කරගන්න. instructions කියන තැනට paste කරගෙන done කියලා දෙන්න. හරි. ඊට පස්සේ අපේ chat එකේ image generate කරගන්න එකේ මෙන්න මෙතන copy කරගන්න ඔක්කොම ටික copy කරගෙන flow එකට ඇවිල්ලා enter කරා. හරි ඉමේජ් ටික ඔක්කොම දැන් ජෙනරේට් වෙලා ඉවරයි. දැන් අපි ඊට පස්සේ කරගන්න තියෙන්නේ මේ ඔක්කොම විෂුවලයිස් කරගන්න. ආපහු යන chat එකට ගිහිල්ලා මෙතන මේ prompt එක image prompt එක දුන්නාට පස්සේ එන මේකට ආයෙසරෙන් next දෙන්න. next දුන්නාට පස්සේ මෙතනින් ඔයාලට හේවි මේ universal video prompt කියලා. මේ prompt එකේ මුලම පටන් ගන්න තැන තියෙනවා 10 second. ඒ කියන්නේ
අපි මේ ප්‍රොම්ට් එක මේ ඉමේජ් එකක් එඩිට් කරන්න වීඩියෝ කරගන්න දුන්නොතින් මේ ඉමේජ් එකෙන් හැදෙන වීඩියෝ ක්ලිප් එක 10 second වීඩියෝ ක්ලිප් එකක් තමයි එන්නේ. හැබැයි දැන් අපේ voice over එක තියෙන්නේ තප්පර 30යි. තප්පර 30යි මෙතන අපිට images තියෙනවා 15ක්. සාමාන්‍යයෙන් හැම බැලුවොත් යන්නේ ඒකට තප්පර 2ක් වගේ. අපි හින්දා මේක තප්පර 4කට වගේ අඩු කරගමු. ඊට පස්සේ ස්පීඩ් කරලා හරි වෙනස් කරගන්න පුළුවන් වෙන්න. යන්න ආයිසරයක් ප්‍රොම්ට් එකට ගිහිල්ලා පල්ලෙහාම තියෙනවා මෙන්න මේක. කොපි කරගන්න එන්න chat එකට මෙතෙන්ට ඇවිල්ලා අපිට වුණ දැන් තප්පර 4කට වගේ 4 දෙන් සෙන්ඩ් කරා. හරි ජෙනරේට් වෙච්ච ප්‍රොම්ප්ට් එක කොපි කරගෙන එන්න ආයි ෆ්ලෝ එකට ඇවිල්ලා දැන් අපිට ඒජන්ට් මොන්ට් එක වැඩක් නැහැ. ඒක ක්ලෝස් කරගෙන මේකේ දැන් ජෙනරේට් වෙච්ච පිළිවෙලට තමයි මේක කරගන්න ඕන. දැන් මේක ඇඩ් ප්‍රොම්ප්ට් දෙන්න අර ප්‍රොම්ප්ට් එක දෙන්න. ඊට පස්සේ ඊට කලින් එඩිට් එක හදා ගන්න ඕන. දැන් අපි අපේ තප්පර 4ක් වගේ නේ ඕන කිව්වේ. වීඩියෝස් වලට යන්න සයිස් එක හදන්න ඔමනි ප්ලෑෂ් දෙන්න 4 සෙකන්ඩ් දෙන්න. ඒක අපිට ඕන එක වීඩියෝ ක්ලිප් එක. ඒතකොට ක්‍රෙඩිට්ස් 7ක් වගේ තමයි යන්නේ. ඉමේජ් එක ඇඩ් කරා පේස්ට් කරා මේ විදියට ඉමේජ් එක ජෙනරේට් කරගන්න ඕන. මෙහෙම අපි දැනට තියෙන මේ ඉමේජ් 15ටම වීඩියෝ ටික ජෙනරේට් කරගන්න ඕන. ඒක මම පාස් ෆෝවර්ඩ් කරගන්නවා. ඒ වගේ මේ ඔක්කොම ටික ටක් ටක් ගාලා අපි කරගමු. හරි අපේ වීඩියෝ ටික ජෙනරේට් වෙලා ඉවරයි. හැබැයි එකක් මෙන්න මෙතන ජෙනරේට් වෙන්නේ නැහැ. අපි පොඩ්ඩක් ආයෙක මේ රීට්‍රයි කරලා බලමු. මෙන්න මේ ඉමේජ් එකට අදාළව වීඩියෝ එක ජෙනරේට් කරගනිද්දි මේ ප්‍රයිවසි පොලිසි වලින් අල්ලනවා ජෙනරේට් කරන්න දෙන්නේ නැහැ. මම හින්දා එතෙන්ට වීඩියෝ එක වෙනකොට ඉමේජ් එක තමයි දාන්නේ. හරි ඊට පස්සේ තියෙන්නේ අපිට වීඩියෝස් එක ඩවුන්ලෝඩ් කරගන්න. ඩවන්ලෝඩ් දීලා මෙතන අප්ස්කේල් කරලා ගන්නත් පුළුවන්. ඔයාලට ප්‍රෝ account එකක් නම් තියෙන්නේ මෙතන අප්ස්කේල් කරන්න කියලා පෙන්නනවා. නැත්නම් 720p එක අවුලක් නැහැ. හරි දැන් මම වීඩියෝ ටික ටග් ගාලා ඩවුන්ලෝඩ් කරගන්නවා. හරි දැන් අපිට වීඩියෝ එක හදන්න ඕන වොයිස් ඕවර් එක වීඩියෝ ක්ලිප්ස් ටික ඔක්කොම ටික ඩවුන්ලෝඩ් කරගෙන ඉවරයි. දැන් අපි CapCut එක ඕපන් කරගමු. CapCut එකට වීඩියෝස් ටික පිළිවෙලකට ඉන්පුට් කරගමු.
හරි ඒකට අදාළව ඔක්කොම ෆුටේජ් ටික දැන් දාගෙන ඉවරයි. හරි මේක දැන් රේෂියෝ එක අපි හදාගන්න ඕන. අපි ඉමේජ් ජෙනරේට් කරගත්තේ 16:9 නේ රේෂියෝ එක දාගන්න. ඊට පස්සේ මෙන්න මෙතන දැන් ෆුටේජ් ටික දැම්මට පස්සේ අපිට වැඩිපුර ඇවිල්ලා තියෙනවා. එහෙනම් ඔක්කොම ටික සිලෙක්ට් කරගන්න. ඔක්කොම ටික සිලෙක්ට් කරගෙන ස්පීඩ් එකට යන්නේ ස්පීඩ් එකෙන් ඩවුන් කරගන්න. අපි දැන් බලමු මේක පොඩ්ඩක් ප්ලේ කරලා. July 15th, 1982. Green River, Washington. Two boys on a bridge spot a body tangled in the current. Within days, more surface nearby. Detectives called him the Green River Killer. For years, the victims are mostly runaways and sex workers. Easy to overlook. The task force rose. Suspects come and go. Then DNA technology catches up. In 2001. හරි. මේක ටිකක් ගැලපෙන විදියට එඩිට් කරගන්න. July 15th, 1982. Green River, Washington. Two boys on a bridge spot a body tangled in the current. Within days, more surface nearby. Detectives call him the Green River Killer. For years. හරි වීඩියෝ එක ඊට පස්සේ එක්ස්පෝර්ට් කරගන්න. July 13th, 1982. හරි අපි දැන් මේ කියපු විදිහට මේ වීඩියෝ කොහම හදලා ඉවරයි. ඔයාලා try කරලා බලන්න. prompt එක description එකේ link එක දාලා තියන්නම් මගේ Patreon එකේ. ඒකට ගිහිල්ලා prompt එක download කරගන්න පුළුවන්.